ඔස්ට්‍රේලියාව කියන්නේ ලොකු රටක්. මේ ඔස්ට්‍රේලියාව කියන රට වටේම ට්‍රැවල් කරනවා වගේ ඒවා මම හිතන්නේ අහම්බෙන් තමයි මිනිස්සෙක්ට හිතුනොත් හිතෙන්නේ. ඉතින් අපිට හම්බුණා එහෙම විශේෂ දෙන්නෙක්. ඉතින් අපි කැඳව ගත්ත අපේ ස්ටුඩියෝ එකට උන් දෙන්නව මේ පොඩි පුංචි අමුත්තෙකුත් ඉන්නවා. ඔයාලට සද්ද ඇහෙන්නේ නැති. මේ තාමත් ආදරෙන් පිළිගන්නවා අපේ ස්ටුඩියෝ එකට දනුෂිකා, ඒ වගේම ලක්ෂාන්, ලකී කියලා තමයි හැමෝම කියන්නේ. and අපේ පොඩි අමුත්තා ඉන්නවා ඇරන්. මාස කීයද ඇරන්ට? ඇරන්ට දැන් මාස 8යි 7යි. තාම අවුරුද්දක්වත් නැහැ. නෑ තාම. හැබැයි ඔස්ට්‍රේලියාව වටේම ගිහිල්ලා තියෙන දැන්. ඔස්ට්‍රේලියාවෙන් භාගයක් කට කිට්ටු වෙන්න ගිහිල්ලා තියෙනවා. අපි කතාව පටන් ගමු. ඔයගොල්ලෝ ලංකාවේ කොහෙද? මෙහෙට ආවේ කොයි කාලෙද? අපි එතනින් නම් කතාව පටන් ගමු. අපි දෙන්නම ලංකාවේ කඩවත. මම ආවේ 2015, ලක්ෂාන් ආවේ 2013. ඊට පස්සේ අපි මෙල්බන් වල හිටියා අවුරුදු 6ක් විතර. ඊට පස්සේ අපි ටැස්මේනියා වලට මූ වුණා. හෙදි තමයි අපිට ඇරන්ව හම්බුනේ. ඊට පස්සේ අපි ඉතින් මෙච්චර දවසක් ටැස්මේනියාව තමයි ජීවත් වුනේ. ටැස්මේනියා වල ඉන්න අතරතුරේ ඇත්තටම ඇයි හිතුනේ මේ ඔස්ට්‍රේලියාව වටේ යන්න ඕන කියලා? අපි දෙන්නට ආසාවක් තිබ්බා කොහොමත් කවදා හරි වයසට ගිහිල්ලා හරි ඔස්ට්‍රේලියාව වටේ රවුමක් යනවා කියලා. මේ ඒක මෙච්චර ඉක්මනට වෙයි කියලා ඇත්තටම හිතුවේ නැහැ. ඇරන් හම්බෙලා මම ගෙදර හිටියා මැටර්නිටි ලීව්. ඉතියාත් එක්ක හිටපු පළවෙනි මාස තුනේදී චුට්ටක් අපිට පොඩ බෝරින් වුණා. මොකද වින්ටර් එකේ හම්බුනේ බබා එළියට යන්න බෑ ඒ වගේ ප්‍රශ්න හින්දා. ඊට පස්සේ ඉතින් ලකී තමා සජෙස්ට් කළේ අපි යමුද කියලා. ඉතින් ඒ වෙද්දී අපිට කැරවැන් එකකුත් ඔල්රෙඩි තිබ්බා. මොකද අපි ටැස්මේනියාව ඇතුලේ ගොඩක් ට්‍රැවල් කළේ කැරවැන් එකෙන්. මොකද ඒක ගොඩක් චීප්. අපි මේ අර සල්ලි දීලා ඇකොමඩේෂන් වල ඉන්නවට වඩා ඒක ලොන්ග් ටර්ම් බැලුවාම. ඊට පස්සේ ඉතින් ඒකත් තිබ්බ නිසා අපි පොඩ්ඩක් එහි වැඩ ටික චුට්ටක් සෝට් අවුට් කරලා අපි දෙන්න ඉතින් ගමන පටන් ගත්තා. ඉතින් ටස්මේනියා වලින්ද පටන් ගත්තේ ගමන? කොහෙටද ටස්මේනියා වලින් මුලින්ම ගියේ? ටැස්මේනියා වලින් තමයි අපි ගමන පටන් ගත්තේ. ටැස්මේනියාවෙන් අපි අපේ කැරවැන් එකයි කාර් එකයි දෙකම ෆෙරි එකේ දාගෙන අපි දෙන්නයි අම්මයි අපි කට්ටියම ඉස්සෙල්ලාම වික්ටෝරියා ආවා. වික්ටෝරියා ඇවිල්ලා ඊට පස්සේ වික්ටෝරියා වල චුට්ටක් දවසක් ෆැමිලි එකේ කට්ටියත් එක්ක ඉඳලා ඊට පස්සේ අපි එතනින් අපේ මේන් ફોකස් වුණේ මේ ට්‍රිප් එකේ නෝදර්න් ටෙරිටරි සහ වෙස්ටර්න් ඔස්ට්‍රේලියා රීජනල් පැති බලන්න. මොකද සාමාන්‍යයෙන් ක්වීන්ස්ලෑන්ඩ් වික්ටෝරියා අපිට ෆ්ලයි කරන්න පුළුවන් නේ. ඉතින් ඒක නිසා අපි එතන ඉඳන් උඩට ගියා කූපර් පීඩි ඊට පස්සේ උලුරු එතනින් ඩාවින්. එතකොට ඒ ස්ට්‍රේට් ලයින් එක උඩට යනකම් අපි ට්‍රැවල් කළා. ඊට පස්සේ එතනින් අපි පටන් ගත්තා. ඒ ටික ඉවරුණාන් පස්සේ අපේ සෙකන්ඩ් හාෆ් එක අපේ ට්‍රිප් එකේ වෙස්ටර්න් ඔස්ට්‍රේලියා කෝස්ටල් ඩ්‍රයිව් එක කළේ. එතකොට එතන කනනාරා ඊට පස්සේ බ්‍රූම් එස්පෙරන්ස් ඒ ටික කරගෙන පර්ත් ගිහිල්ලා නලබෝ ක්‍රොසින් එක ඩෙසර්ට් ක්‍රොසින් එකක් ඒක කරලා ආය අපි වික්ටෝරියා ආවා. මම අහලවත් නැති මේ ටවුන්ස් වල නම් වගේක් ඇහුණා. අද තමයි පළවෙනි පාරට අහන්නේ. මේක යන්න බය හිතුන්නේ නැද්ද මේ ගමන? ඔය දෙන්න සහ මේ ඇරන් එක්ක. මගේ මේ ආසයි ඒක ලකියගෙන් අහන්න. මුලදී මෙයාගේ ෂෙඩියුල් එක පොඩ්ඩක් අපිට හොයාගන්න උනා නේද ට්‍රිප් එකේ. කියන්නේ මෙයාට බ්‍රේක්ස් දෙන්නේ කොයි වෙලාවෙද ඒවා තිබ්බා. සහ ගමන පටන් ගන්නකොට මෙයාට මාස කීයද? මෙයාට මාස 4යි සති 3යි. ඒ කියන්නේ අර ෆස්ට් 4 months වැක්සින් එක ගත්ත ගමන් අපි පිටත් වුණා. ඊට පස්සේ ඉතින් රෙඩි වුණා ගොඩක් නේද? අපි මාස 3ක් විතර මම ගොඩක් ටූල්ස් එහෙම එකතු කළා අවශ්‍ය දේවල්. මොන හරි බ්‍රේක් අප් එකක් එහෙම වුණොත් කියලා. ඉතින් ඊට පස්සේ ඉතින් අපි පොඩ්ඩක් රිසර්ච් කළා. මොකද මේ ටුවර් එක ගොඩක් ඔස්ට්‍රේලියන් කට්ටිය කරනවා. මේ පොඩි ළමයිත් එක්ක කරනවා අඩුවේ වුණාට කරන්නේ නැත්තේ නැහැ. අපිට හම්බුණා මේ වගේ චූටි ළමයිත් එක්ක තව ෆැමිලිස් දෙකක් විතර ඔස්ට්‍රේලියන් අය හම්බුණා. සාමාන්‍ය යං ළමයිත් එක්ක ගොඩක් අය කරනවා. ඉතින් ඒ වීඩියෝස් බලලා චැලෙන්ජින් ඩ්‍රයිව්ස් මොනවද, ඒ වගේම රිස්කි ඒරියාස් මොනවද ඔය ටික ගැන පොඩ්ඩක් රිසර්ච් කරලා ඊට පස්සේ අපි හිමින් පටන් ගත්තා. යන ගමන් තමයි ඊට පස්සේ අපි සර්ච් කර ටවුන් එකෙන් ටවුන් එකට එක්ස්ප්ලෝර් කර උඩට ගියේ. දැන් මේ වෙනකොට ගමන කොයි හරියද තියෙන්නේ? දැන් අපි ෆයිනල් ටික තමයි යන්නේ ට්‍රිප් එකේ. මොකද අපි මේන් ඇට්‍රැක්ෂන්ස් ටික අපි ඔක්කොම දැන් කවර් කරලා තියෙන්නේ. දැන් මෙතනින් හරියට අපි ටැස්මේනියා ගිහලා ටැස්මේනියාවේ ආයේ කෝස්ටල් ඩ්‍රයිව් එක through ගිහිල්ලා ඊට පස්සේ ආයේ ගෙදර තමයි යන්නේ.
මාස ගානකි. දැන් පටන් අරගත්තේ මීට මාස 4කට 3කට කලින් අගෝස්තු 8 තමයි පටන් ගත්තේ. Right. එතකොට අපි මේක ඉවර කරනවා දෙසැම්බර් අග වගේ වෙද්දි. එතකොට අගෝස්තු ඉඳන් දෙසැම්බර් වෙනකන් මේ මාස 4 මාස 5ක් වගේ තමයි මම හිතන්නේ මුළු ට්‍රිප් එකම. කාලය ඔස්ට්‍රේලියාව වටේම රවුම් ගහලා ඇවිල්ලා තියෙනවා. රවුම් ගහලා ආවා. ඉතින් මේ ගමන යනකොට වෙච්ච මොනවා හරි රසවත් දේවල් කියන්නේ අපිත් එක්ක බෙදා ගන්න පුළුවන් මොනවා හරි සුන්දර වෙන්න පුළුවන් අසුන්දර වෙන්න පුළුවන් වෙච්ච අත්දැකීම් මම ආසයි දැනගන්න. මම හිතන්නේ ලකීට තියෙනවා ගොඩක් ඒ වගේම මොකද මේ දැන් කැරවැන් එකයි කාර් එකයි දෙකම මැනේජ් කරගෙන යන එක ලේසි වැඩක් නෙමෙයි. මොකද ඒක ටොන් කීයක්ද කැරවැන් එක? ටොන් 2.5. ටොන් 2.5ක් කැරවැන් එක. එතකොට ඒක ටෝව් කරන්න පොඩ්ඩක් ස්කිල්ස් උත් තියෙන්න ඕනේ. මොකද ඒ වගේ weight එකක් යද්දී හුළඟේ වේගය fuel consumption එක මොකද හැමතැනම fuel ගහන්නත් තැන්න නැහැ. ඉතින් ওই ටික මෙයා තමයි තනිකරම මැනේජ් කළේ. ඊට පස්සේ දැන් ඔය මේන් කැරවෑන් එකයි අපේ වාහනේ අපේ සේෆ්ටි එකයි ඔක්කොම ඉතින් බලලා ඊට පස්සේ ලකී කිව්වොත් අපි ගොඩක් කරපු ඕෆ් රෝඩ් ඇඩ්වෙන්චර්ස් ගැන ගොඩක් ඒ පැත්තට යන්න තියෙන්නේ ගොඩක් කොරිගේටඩ් පාරවල්. ඒ කියන්නේ යන්න ටිකක් අමාරුයිනේ. අපි අතන කොරිගේටඩ් කෙනෙක් ගැන දැනන් හිටියෙත් නැහැ යනකම්. යන්නම අමාරුයි. ටයර් ප්‍රෙෂර් එක අඩු කරලා තමයි ඒ යන්න ඕනේ. ඒ වගේ ඉතින් අපි ඒවත් බලන්න ගියා. ඒ යන හැමතැනම ලස්සනයි. ඔව් අපේ අන්තිමට අපිට තේරිච්ච දේ තමයි කොරිගේටඩ් පාරක් අවසානයේ තියෙන්නේ ලස්සන සුන්දර තැන. ඒ කියන්නේ මිනිස්සුන්ට යන්න අමාරුයිනේ. කොරිගේ පාර හොඳ නැති නිසා සහ මේ අර ගොඩක් ගැඹුරු වැලි තියෙන තැන්වල ඩ්‍රයිව් කළා. සමහරක් ඩ්‍රයිව් කිලෝමීටර් 250ක් අයිසොලේට්. ඒ කියන්නේ අපිට වාහනයක්වත් හම්බ වෙන්නේ නැහැ. මිනිස්සු නැහැ. ඒ ඇතුළට ගියාම. ඒ වගේ පැතිවල සාමාන්‍යයෙන් රෑට ඩ්‍රයිව් කරන්න පුළුවන්ද? නෑ අපි නම් රෑට ඩ්‍රයිව් කළේ නැහැ ඇත්තටම. අපි කිසිම තැනක ඩ්‍රයිව් කරේ නැහැ. ඔකේෂනලි අපිට අර බැරිම දවස් එකක් දෙකක් වගේ සෙට් වුණා. හැබැයි අපි ගොඩක් කලකට 6:00 4 වෙද්දි පැක් කරගෙන අපි ඇඳට යන්න සෙට් කරගන්නවා. මොකද මේ බබාට ටයර්ඩ්නේ. ඉතින් ඔය ගිය ගමන අතරතුර තවත් ඒ කියන්නේ දැන් අපි හැමෝම දන්න තැන් තියෙනවනේ කූබ පීඩි උලුරු ඔය වගේ අර ඕස්ට්‍රේලියාවේ දන්න කියන විශේෂම අර ප්‍රසිද්ධම තැන් ටික අපි දන්නවා. එහෙම නැති දැන් මං ඉස්සෙල්ලා තව මේ නම් ගොඩක් ඇහුණා මට. ඒ වගේ මේ අපේ කට්ටිය වැඩි දන්නේ නැති වැඩි ෆේමස් නැති ලස්සන තැන් මං ආසයි ඔය දෙන්න දැන් ගිහිල්ලා ආපු හින්දා. ඔයා කියන්නේ වොල්ෆ් ක්‍රීක් ක්‍රේටර් එක ගැන. සෝ මේ තැනට කියන්නේ වොල්ෆ් ක්‍රීක් ක්‍රේටර් කියලා. මේක උල්කාපාතයක් වැටිච්ච තැන. ලක්ෂාන්ගේ ෆේවරිට්ම තැන එතන මං හිතන්නේ. රයිට්. ඒක ටිකක් අයිසොලේට් සජෙස් කරනවා වාහන දෙකක් වගේ ගියොත් හොඳයි කියලා නේද? එතෙන්ට යනවා නම්. මොකද ඒ පාර ඒ පාර කිලෝමීටර් 250ක විතර අයිසොලේටඩ් ෆාම් ලෑන්ඩ්ස් තියෙන්නේ. ඉතින් අවුරුදු ගානකට කලින් මේ උල්කාපාතයක් කඩන් වැටිලා තියෙනවා එතෙන්ට. ඒතකොට අපිට ඒකේ අර ආවාටි උඩට යන්න පුළුවන්. එතන රෑ ඉන්න පුළුවන්. අපිට කැරවැන් එක ගෙනියන්න බැරි වුණා. මොකද ඒ පාර හොඳ මදි කැරවැන් එකක් යන්න. ඒක මග ගලවලා ගියේ කැරවැන් එක අන්හුක් කරලා කාර් එක අරන් ගිහලා කාර් එකේ තමයි අපි එදාට අපි තුන් දෙනා හිටියේ. මේ ඉතින් එතන හරිම ලස්සන තැනක්. එතනට ලකී ආසයි මම ආසයි බංගල්ස් ඕගොල්ලෝ ඒ කියන්නේ කට්ටිය දැකලා තියෙනවා නම් ෆොටෝස් වලින් හරි බංගල්ස් කියන්නේ හරිම ස්ට්‍රේන්ජ් තැනක්. බංගල් තියෙන කොයි පැත්තේද මේ? ඒක තියෙන්නේ වෙස්ටර්න් ඔස්ට්‍රේලියා බෝඩ් එකට ළඟ. ඒකත් කනනාර වලට කිට්ටුව. ඒකත් කොරිගේටඩ් රෝඩ් එකක අපිට කොච්චර වෙලා ගියාද ඒ ඩ්‍රයිව් එක කරන්න? ඒක 75 කිලෝමීටර් ඒ වුණාට මං හිතන්නේ 2 hours යනවා. දෙකමාරක් යනවා ඒ කිලෝමීටර් 75 යන්න. මොකද පාර බෝටර් ක්‍රොසින් තියෙනවා මං හිතන්නේ වෙට් සීසන් එකට වගේ 12කට වඩා. ඉතින් අපි ගියේ වෙට් සීසන් එකේ අපි ඩ්‍රයි සීසන් ගියේ. ඒක නිසා ඒත් වතුර තිබ්බ වෝටර් ක්‍රොසින්ස් කීපයක්ම කළා. කියන්නේ වෝටර් ක්‍රොසින් කියන්නේ ගොඩක් ගැඹුරුයිත් එක්ක 4-wheel drive විතරමයි කරන්න පුළුවන් වෙන කාස් ලබ් නැහැ. ඒක හරිම Google කරලා බැලුවොත් බංගල්ස් කියන්නේ මොකක්ද කියලා මේ හිතාගන්න බෑ ඒක කොහොමද ඒ වගේ තැනක තියෙන්නේ කියලා. නැචරල් එකක් කියලා කියන්නේ අමුතුම තැනක්. අමුතුම තැනක්. පිහිටීම සහ ඒ ගල් තියෙන විදිය හැඩය ඒ හැම දෙයක්ම ගොඩක් අපිට හිතුණා හරිම ස්ට්‍රේන්ජ් කියලා. right.
ඉතින් තව වගේ මොනවද තියෙනවද? අපිට ඉතින් ගොඩාක් ඇබෝරිජිනල් කල්චර් එක ගැන ඔව් ගොඩක් අපි දේවල් ගොඩාක් අපි ඉගෙන එඩියුකේට් ගත්තා. වුණා. මොකද දැන් අපිට ඔයාලත් එක්ක යුවා නේද? ඔව් මම කුකින් මේ ප්‍රෝග්‍රෑම් ඒ කියන්නේ ඒ කල්චරල් ඉවෙන්ට්ස් වලට මම ගොඩක් ගියා. එතකොට ඒගොල්ලොත් එක්කම ඒගොල්ලන්ගේ සිස්ටම් එකටම කෑම ಜಾති හැදුවා. අර ඕපන් ෆයර් මේ කුකින් ඒගොල්ලෝ ලොකු කුරුල්ලෝ හැම කුක් කරනවා. ඒගොල්ලන්ගේ කල්චරල් එක හෙරිටේජ් එක. ඉතින් ඒවත් ඒගොල්ලොත් එක්කම හිටියා. අපි කතා කළා. ඒවා ගොඩක් එඩියුකේට් වුණා කියලා හිතනවා අපි නොදන් ටෙරිටරි ගියපු නිසා. මේ ස්පෙෂලි ඒ වගේ දෙයක් අපිට දැනගන්න ගොඩක් දේවල් හම්බුනේ NT වල තමයි. වෙස්ටර්න් ඕස්ට්‍රේලියා වල එහෙම ගොඩක් අපි දැක්කේ නැහැ ඇබෝරිජිනල් කමියුනිටි එකක්. හැබැයි ගොඩක් රීජනල් නොදන් ටෙරිටරි පැති වලට ගියාම ගොඩක් ඇබෝරිජිනල්ස් කට්ටිය තමයි ඉන්නේ. ඉතින් ගොඩක් ඉගෙන ගත්තා අපි. right. ඉතින් දැන් මේ ගමනක් මේ වගේ ගමනක් යනකොට විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දේවල් නේ ඔය වතුර. ඔව්. ඊට පස්සේ වාහනයක තෙල්. ඔව්. ෆස්ට් ඒඩ්. ඔව්. වගේ දේවල් තියෙනවා. ඔව්. ඊට අමතරව තව මං හිතන්නේ මේ දැන් මේ වගේ දෙයක් කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් ඩ්‍රීම් එකක් තියෙනවා නම් කාට හරි මේ ඕස්ට්‍රේලියාව වටේ යන්න කැමති කවුරු හරි ඉන්නවා. දැන් මේ ගමන යන මැද්දේ තමයි ඔයගොල්ලෝ මෙල්බර්න් ආපු වෙලාවේ අපි මේ අල්ලගත්තේ. ඉතින් එහෙම කවුරු හරි යන්න කැමති කෙනෙක් ඉස්සරහට මේ වගේ ගමනක් තව මොනවද හිතන්න ඕනේ? කියන්නේ බුෂ් රෙපයා කියලා නේ. කියන්නේ තමුම්ම පොඩ්ඩක් හදාගෙන වාහනේ යන්න පොඩි නොලෙජ් එකක් තියෙන්න ඕනේ. මොන හරි වුණත් අඩුමතර පැච් එකක් දාගන්න හරි රෙඩි වෙලා යන්න ඕනේ. නැත්තම් ටිකක් අමාරුයි නේ. කියන්නේ නැත්තම් තව කෙනෙකුගෙන් උදව් ඉල්ලුවාම එයාටත් කරදරේනේ. මිනිස්සු ගොඩක් උදව් කරනවා. කැරවැන් එහෙම දැක්කහම මොන හරි සයිඩ් එකේ නවත්තලා තියෙනවා නම් අපි උනත් අහනවා ආයි ඕකේද කියලා. කියන්නේ කවුරු හරි අමාරු වෙටලානේ. ඒ වගේ බලනවා. ඉතින් ඒ උනාට රෙඩි වෙන්න ඕනේ නේද? ටිකක් රෙඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ යන තමන්ගේ රිග් එක මත ඩිපෙන්ඩ් වෙනවා කොහොමද අවශ්‍යතාව කියලා. දැන් කැරවැන් එකක යන කෙනෙක්ට නම් සාමාන්‍යයෙන් අපේ කැරවැන් එකේ වතුර ලීටර් කීයක්ද? 180. 180 වෙනවා. ඔය 180 හැම දවසට එකපාරක් නාලා අපිට දවස් 3ක් මැනේජ් කරගන්න පුළුවන්. එතකොට කැරවැන් එකක නෙමෙයි නම් යන්නේ බොන්න වතුර ගෙනියන්න ඕනේ obviously. ඉතින් බොන්න වතුර ගෙනියන්න ඕනේ. නාන්න කරන්න ඇප් එකක් තියෙනවා. ඔය ඇප් එකෙන් බලන්න පුළුවන් කොහෙද නාන තැන් තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඒ ෆැසිලිටිස් තියෙන තැන් ටාගට් කරලා එදා රෑ එතන ඉන්න වගේ සෙට් කරගත්තා නම් මේ එහෙම පුළුවන් වතුර මැනේජ් කරගන්න. ඇරන් මං හිතන්නේ මේ ඉපදුණු දවසේ ඉඳන් මේ පාරේ ඉන්න හින්දා මං හිතන්නේ එක තැන ඉන්න පොඩි බෑගමක් තියෙනවා. මාම එයාගේ ගෙදර දැකලත් නැහැ. එයා මතක නැහැ කියන්නේ. එයා දැන් මාස 4න් යාවේ. දැන් මේ පාර ගියාම තමයි එයාගේ හරි ගෙත් දකින්නේ. එතකන් එයා හිතා ඉන්නේ කැරවැන් එක තමයි එයාගේ ගෙදර කියලා. right. ඉතින් මේ ඇරන් hello අපිට දැන් අල්ලගෙන හිට ගන්න පුළුවන්. දැන් අපිට යද්දි බබාට යද්දි ඇත්තටම ඔළුව කෙලින් කරලා පෙරලිලා ඉන්න විතරයි පුළුවන්. ඉතින් ට්‍රිප් එකේදී ආ ෆුලි පෙරලෙන්න, බඩ ගන්න, තඩ ගන්න, අල්ලගෙන හිට ගන්න ඔය ටික ඔක්කොම පුරුදු වුණා. අපි සොලිඩ් පටන් ගත්තේ ඩාවින් වලදී මාස 6න් මෙයාට. ඊට පස්සේ යාගේ වැක්සින් WA වලින් වැදුනා, ඩාවින් වලින් වැදුනා. ඉතින් යාගේ පොතේ හැම ස්ටේට් එකකම සීල් තියෙනවා. පාස්පෝර්ට් එකට අපි මේ සීල් ගහ ගන්නවා වගේ මෙයාගේ වැක්සින් පොතේ තියෙන්නේ වෙන වෙන ස්ටේට් වල මේ සීල්ස් තියෙනවා. ඉතින් බබා එක්ක නම් ඇත්තටම එහෙම අපිට ලොකුවට ඇත්තටම අපිට කම්ප්ලේන් කරන්න බෑ පොඩ්ඩක්වත්. මොකද අර බබාලා චූටි කාලේ හරිම රික්වයර්මන්ට්ස් අඩුයිනේ. මාස 6ට කලින් ඒ කියන්නේ ඒගොල්ලෝ බ්‍රෙස්ට් ෆීඩ් කරනවා නම් ස්පෙෂලි හරිම ලේසි. ඉතින් බබා නම් ඇත්තටම අපිට අමාරුුනේ නැහැ. කෑම බීම පටන් ගත්තේ මාස 6න්. ඒත් ඉතින් සිම්පල් මීල්ස් නේ චූටි කාලේ දෙන්නේ. මට හිතෙනවා දැන් චුට්ටක් අමාරුයි කියලා. මොකද දැන් මෙයා ගොඩාක් ඇක්ටිව් නේ. මේ ඉතින් අර පොඩි කාලෙම ගිහිල්ලා ඉවර කරපු නිසා ඉතින් ලේසි වුණා කියලා හිතෙනවා. හොඳයි. ඉතින් ඔන්න ඔය වගේ කතා බහකට තමයි අද අපි එකතු කරගත්තේ මේ 3 දෙනාව. මේ අපේ පුංචි අමුත්තත් එක්කම මේ ඉතින් හරිම හම්බෙන් තමයි මෙහෙම හීනයක් දකින්නේ මිනිස්සෙක් ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා අපි වැඩ කරනවා ඉගෙන ගන්නවා. ඒ අතරතුර අපි මේ ඕස්ට්‍රේලියාව කියන්නේ මම හිතන්නේ ලංකාවට වඩා 100,000 ගුණයක් විශාල රටක්. ඉතින් ඒකේ එක්ස්ප්ලෝර් කරන්න අපි නොහිතන තරම් තැන් තියෙනවා. ඉතින් මේක එක්ස්ප්ලෝර් කරන්න යන්න හිතෙන එක මම හිතන්නේ මිනිස්සෙක්ට හරිම හම්බෙන් හිතෙන්නේ. ඉතින් එහෙම හිතිච්ච දෙන්නෙක් මේ ඕස්ට්‍රේලියාව වටේ යන ගමන් අපි මෙල්බර්න් වලදී අල්ලගත්තේ. ඉතින්
මෙල්බන් සහ ඔස්ට්‍රේලියාවේ ඔයගොල්ලෝගේ මම ඔයගොල්ලෝගේ YouTube channel එකකුත් තියෙනවා අපි ඒක ගැනත් කියමු. YouTube channel එක නම් තියෙනවා මේ round we go සාමාන්‍ය round we go Australia කියලා search කරාම YouTube channel එකේ එනවා. මේ ඒකට මම ඔක්කොම videos upload කරගෙන යනවා. හැබැයි තාම මම upload කරලා තියෙන්නේ පළවෙනි සති 3 විතර videos. ඒතකොට content තියෙනවා මාස 5කට කිට්ටු වෙන්නේ. ඉතින් මම time අරන් චුට්ට රිසර්ච් කළා ඇත්තටම තැන මොකක්ද කියලාත් මිනිස්සුන්ට තේරෙන විදිහට තමයි මම උත්සාහ කරන්නේ දාන්න. මේ ඒක හොඳ නිසා. කිලෝමීටර දැනට කරලා තියෙනවා අපි මම ඒකත් කියන්නම් 25000කට කිට්ටු වෙන්න. කිලෝමීටර් 25000ක්. ඔව්. නිතන්නේ ලංකාවට තියෙන දුරට වඩා 3 ගුණයක්. ඔව්. ඒක තමයි. ඒ කියන්නේ මෙල්බන් ඉඳන් ලංකාවට තියෙන දුර වගේ මම හරිනම් නිවැරදි කිරීමට යටත්ව වගේ 3 ගුණයක් මම හිතන්නේ ඔයගොල්ලෝ ඔස්ට්‍රේලියාව ඇතුලේ ඩ්‍රයිව් කරලා තියෙනවා. ඔව්. මාස 5ක් වෙනවා දෙසැම්බර් වලට. right. ඉතින් ඔයගොල්ලෝගේ රසිකයොන්ට අපේ රසිකයොන්ට කියන්න තියෙන අන්තිම පණිවිඩය මම ආසයි දැනගන්න. දැන් අපි හැමතිස්සෙම මෙල්බන් සිඩ්නි පර්ත් කැපිටල් සිටිස් දකිනවනේ. ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් හාත්පසින්ම වෙනස් රටක් මැද බලන්න ඒක හරියට හරි. ඒක ලකී කියපු එක ඇත්තටම හරි. මටත් ඒකම තමයි කියන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි මේ දකින්නේ හරිම පොඩ්ඩයි. අපි මේ දකින්න දේ නෙමෙයි ඇත්තටම මෙතනින් උඩහට ගියාම තියෙන්නේ. ඒ කියන්නේ රට ගොඩක් වෙනස්. ඒක නිසා කොහොම හරි පොඩ්ඩක් රටේ මැදට ඒ වගේ රීජනල් තැනුම් වලට ගිහිල්ලා බලන්න කියලා තමයි අපිට කියන්න තියෙන හැමෝටම ශ්‍රී ලංකන් කට්ටියට මෙහි ඉන්න. right. ඉතින් ඔන්න ඔය වගේ තමයි අද දවසේ කතාව. මේ බොහොම ස්තුතියි මේ ඔස්ට්‍රේලියාවට යන ගමන් මෙල්බන් වලදී සම්බන්ධ වුණාට අපිත් එක්ක මේ කුංචි අමුත්තත් ඇරන් මේ එයානම් චුට්ටක් අර මං හිතන්නේ ඉපදුණු ගමන් ඇවිදපු හින්දා එයාට යන්න තමයි ඕනේ. ඔව්. එක තැන ඉන්න පොඩ්ඩක් අමාරු ගතියක් පේනවා. හොඳයි එහෙනම් අපි සමු දෙනවා මේ තුන් දෙනාට මේ බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක එකතු වෙන්න ආවට මේ අපි ආය දවසක හම්බෙමු මේ වගේ කතා බහක් තව පාරක් කොහේ හරි යන්න තව ඉතුරු භාගෙත් ගහනකොට නේද? ඔව්. ක්වීන්ස්ලන්ඩ් පැත්තේ ටාගට් කරගෙන ඉන්නවා මේ වගේම. ඔව්. හොඳයි එහෙනම් අපි අදට ගිහින් එන්න. ඔබ හැමෝටම සුබ දවසක්. බොහොම ස්තුතියි. Thank you very much.